මොකද්ද මේ ලයිව් සංසිද්ධිය? මේ මොනවද මේ ගිෆ්ට් කියන්නේ? කවුද මේ ගිෆ්ටර්ස්ලා කියන්නේ? මොනවද මේ ස්ටීම් ගිෆ්ට්? ඔයා කොහොමද ලයිව් කරන්නේ? මෙහෙ වගේ බර ගානක් ප්‍රශ්න මගේ TikTok එකට WhatsApp එකට දවස ගාන එනවා. ඉතින් මම හිතුවා මේක අල්ලලා තනි වීඩියෝ කරා නම් හරි. මොකද තනි කට්ටිය රිප්ලයි කරන එක හරිම අමාරු වැඩක්. ඉතින් මේ වීඩියෝ එකේදී මම අද ස්ට්‍රීම් කරන්නේ කොහොමද මේකේ මුදල් හොයන්න පුළුවන්ද මොනවද මේ සංසිද්ධි කියලා සියලුම දේවල් මේක වීඩියෝ එකකින් කතා කරනවා. සෝරි. වෙල්කම් ටු සෝම්පා ස්ට්‍රීම්ස් කියලා ඔයාලා ආදරෙන් පිළිගන්නවා. ඉතින් අපි මේ ලයිව් සංසිද්ධිය කැටගරි දෙකකට කැඩුවොත් එහෙම එකක් ගේමින් ස්ට්‍රීමින් ලයිව් කියලා ගමුකෝ. ඒ කියන්නේ කම්පියුටර් ගේම්ස් මොබයිල් ගේම්ස් එක පැත්තක. අනිත් පැත්තේ මේ ගෙස් ලයිව් කියලා කඩමු. ඉතින් ගෙස් ලයිව් පැත්ත වෙනම කඩනවා. මේ තව කැටගරිස් ගොඩක් තියෙනවා. මම ප්‍රධාන වශයෙන්ම දෙකකට කැඩුවා. එහෙම කඩලා ගෙස් ලයිව් ගැන කතා කරොත් එහෙම මේක අතු බෙදිලා සෑහෙන පැති වලට යනවා. මේක සමහර අය මේක පටන් ගන්න තියෙනවා. ඔය පිටරටවල ඉන්න අය කට්ටිය මෙයාගේ පාළුව තනිකම මා ගන්න chat එකක් දා ගන්න අලුත් යාළුවෝ හොයා ගන්න ඔන්න ඔය සංසිද්ධි වලට පටන් ගන්න තියෙනවා. තව කට්ටියක් සින්දු කියන්න තමන්ගේ ටැලන්ට් එක පෙන්නන්න වෙනම කට්ටියක් පටන් ගන්න ඉන්නවා. තව කට්ටියක් මුදල් උදෙසා විතරක් එක එක ලයිව් මැච් එක හඬ අනම්මනම් පටන් ගන්න තියෙනවා. තව ඔහොම සෑහෙන දුරට මේ කියනවා ටැලන්ට් එක පෙන්නන්න සමහර කට්ටිය තවන්නේ විනෝදාස්සේ සඳහා වෙනම ලයිව් කරනවා. එතකොට සමහර කට්ටිය දැන් අර ගිෆ්ට් සල්ලිම වෙන කට්ටිය ඉන්නවද දැන් අපි යම් කිසි ගිෆ්ට් එකක් දුන්නා වතුර බාල්දිය කොළු හලා ගන්න ඔහොම එක එක දේවල් තියෙනවා. ඒ කියන්නේ මේක එහෙමම අතු බෙදලා සෑහෙන විදිහට ගිහලා තියෙනවා. සමහර කට්ටිය හිතනවා මේක මේ ලංකාවට ආවෙ නිකන් කියලා නෑ මචං. ලංකාවේ එච්චර නෑ. ඔයාලා දකින්න විදිහට ලංකාවේ එච්චර නෑ. මේ ගොඩාක් පිටරටවල තමයි ඔක තියෙන්නේ. ඒ කට්ටිය සෑහෙන පිස්සු කියලා වැඩක් ඔය මේ ගෙස් ලයිව් වලදීම තියෙනවා. මේක හොඳ පැත්තට යූස් කරන්න පුළුවන් නරක පැත්තට යූස් කරන්න පුළුවන්. ඒකෙදි එක එකනාගේ මත එක එකනාගේ දේවල් අපිට කැමති නම් බලන්න පුළුවන් නොබල ඉන්න පුළුවන්. ඒකට බැන බැින්නට වඩා අපිට කැමති නම් බලන නොබල ඉන්න පුළුවන්. ගෙස් ලයිව් පැත්තේ ඒක. ගෙස් ලයිව් වලත් හොඳ පැත්තත් ඒ කියන්නේ ගෙස් ලයිව් නරක පැත්ත නෙවෙයි. ඒවා 120ක් විතර. ඊටු 80 මචං හොඳයි. ගෙස් ලයිව් වල. ඒ කියන්නේ මචං සමහර කට්ටිය ඔය පාළුව තනිකම කතා ගන්න තමන්ගේ හිතේ තියෙන දේවල් අද කාලෙද්දි දන්නවනේ ටක් ගාලා යන්න තමයි යන්නේ. කෙලින්ම දාගත්තා වැල ගියා වෙල්ලට. ඉතින් ඒක නැතුව තමන්ගේ අදහස් ප්‍රකාශ කළා මිනිසුත් එක්ක ඉන්න එක මං හිතනවා හොඳ දෙයක් කියලා. දෙවෙනි කාරණාව ටැලන්ටඩ්. සමහර කට්ටිය බටනලා ගිටාර් තමන්ගේ හඬ වොයිස් සහ තමන් කරන ජොබ් එක ලයිව් ස්ට්‍රීමින් කරන කට්ටිය ඉන්නවා. එතකොට ජොබ් එක මොන වගේද අදහසක් අපිට සමහර ජොබ් ගැන අපි දැනුවත්වත් නැහැ මේ ලෝකේ. එතකොට එයාගේ ජොබ් එක මොන වගේද ජොබ් එකක් කරන්න කොච්චර අමාරුද මේ වගේ දේවල් හිම ඒක සමහරද ඉගෙන ගන්න සෑහෙන පැති තියෙනවා හොඳ පැති. හරිද? ඉතින් මම මගේ පැත්ත ගත්තොත් මම ගෙස් ලයිව් කරන කෙනෙක් නෙවෙයි. මම ගේමින් ස්ට්‍රීමින් කරන කෙනෙක්. ඒ කියන්නේ කම්පියුටර් ගේම්ස් එකක් මොබයිල් ගේම් එකක් ස්ට්‍රීමින් කරන එක තමයි මම කරන්නේ සරලව. ඒ පැත්ත ගැන මම කතා කරන්නම් විශේෂයෙන් අර පැත්තට වඩා මේ පැත්ත තමයි ගොඩක් අය මගෙන් අහන්නේ. පළවෙනි කාරණාව ඔයාලා වැඩිම අහන්නේ මේකෙන් මුදල් හොයන්න පුළුවන්ද කියලා. හරිද? මුදල් හොයන්න කොහොමද ලංකාවට මොනිටයිසේෂන් ඕනද අනම්මනම් නෝ. ලංකාවට මොනිටයිසේෂන් නැහැ. ඒතකොට මුදල් හොයන්නේ කොහොමද? මුදල් හොයන්න මේකේ ක්‍රම ලංකාවට තියෙන දෙක තුනයි. එකක් තමයි ගිෆ්ට්. හරිද? ගිෆ්ට් ගැන කතා කරන්නම් මම. ගිෆ්ට් එතකොට අනික් කාරණාව තමයි ස්පොන්සර්ෂිප්. ඔය දෙක තමයි ඉතින් ලංකාවට ප්‍රධාන වශයෙන් තියෙන්නේ. ඒ කියන්නේ අපි ලයිව් එකක් කරද්දී අපි ලයිව් එක හොඳයි නම් මොකක් හරි ආයතනකින් හරි ෂොප් එකකින් හරි කවුරු හරි අපිට වෙනම ස්පොන්සර්ෂිප් එකක් දෙනවා. අපේ ප්‍රොඩක්ට් එකක් හරි ලොන්ච් කරලා අපේ ප්‍රොඩක්ට් එකක් මේකේ පෙන්නන්න මෙහෙමයි. ඒකට අපි ගෙවන්නම් අන්න එහෙම සංසිද්ධියක්. නැත්නම් ඇඩ්වර්ටයිස්මන්ට් එකක් දාන්න කියනවා ලයිව් එකක් මැද. එහෙම වාට මුදල් හොයන්න පුළුවන් ලයිව් ස්ට්‍රීම් ගේම් ගහනකොට. එතකොට අනිත් පැත්තෙන් මේ ගිෆ්ට් එකක් කියන්නේ මචං මේකේ අපි TikTok coins කියලා එකක් තියෙනවා. ඒක අපි මුදල් දීලා කරගෙන තව කෙනෙක්ට දෙන්න පුළුවන්. ඒක තමන්ගේ ආසාව අර අපි සාමාන්‍ය හොඳට ගේම් එකක් ප්ලේ කරනවා නම් චිල් එක වැඩි වෙන්න සපෝට් එකක් විදිහට අපිට ගිෆ්ට් දෙනවා. ඉතින් ලංකාවේ ගොඩක් ලංකාවේ මේ TikTok පැත්තෙන් ඉද්දි ගිෆ්ට් සංසිද්ධියෙන් තමයි ඉන්නේ. ෆුල් ටයිම් ලයිව් ස්ට්‍රීමින් කෙනෙක් හැටියට මම අවුරුදු ෆුල් ටයිම් අවුරුදු 2කමාරක් විතර එනවා. නැත්නම් නෝමල් කරලා සයිට් කියන්නේ පැය දෙක ඉස්සර වැඩට යන ගමන් කරා නැතුව මම අයින් වෙලා ෆුල් ටයිම් කරන්න ආව ගේමින් ස්ට්‍රීමින්. එතකොට ඒකෙදි මුදල් හොයන්න පුළුවන් දාන ප්‍රශ්නේ මට දෙන්න පුළුවන් උත්තරේ තමයි ඔයා හොඳට කරොත් ඔයාට මුදලක් හොයන්න පුළුවන්. ඒක මොන වගේ ආගයක්ද කිව්වොත් එහෙම සමහර මාසවල ලක්ෂයක් දෙකක්
එහෙම හොයන්න පුළුවන්. සමහර මාසවලට රුපියලක්වත් හොයන්න නැති වෙන්න පුළුවන්. අන්න උතන තමයි ලොකුම ප්‍රශ්නේ එන්නේ. සමහර මාසවල තියෙනවා මචං ලක්ෂයක් දෙකක් හොයන්න පුළුවන් මාසවල තියෙනවා. ඒක ඔයාගේ ටැලන්ට් එක අනුව තමයි මචං. ඒක ඔයාගේ ඔඩියන්ස් එක අනුව ටැලන්ට් එක අනුව. හැබැයි ඒක ඔක්කොම එන්නේ ගිෆ්ට් TikTok gifters ලගේ. TikTok gifters ලා ගැන කවුද කියලා කතා කරොත් එහෙම එයාලා අපි ලයිව් එකක් කරද්දී අපිට ඒ ගමන යන්න පුදුමාකාර දේ සපෝට් එකක් දෙන සෙට් එකක්. ඉතින් සමහරලාට කිසිම දෙයක් බලාපොරොත්තු නොවි ගිෆ්ට් එකක් ගහලා ලයිව් එක හයිප් කරලා ওই ගිෆ්ට් ගහන එකෙන් ලයිව් එකත් රීච් එකත් වැඩි වෙනවා. ඒක අපේ මුදල් අතටත් හොඳයි ලයිව් එකටත් හොඳයි ගිෆ්ට් එකක් වදින එක. ඉතින් තව දෙයක් කියන්න ඕනේ ගේමින් ස්ට්‍රීමින් අතින් ඉද්දී මේකට ගිෆ්ටර්ස්ලා මචං එහෙම නැහැ. නැත් 100%ක් විතර ඉන්නේ මචං. ඉතුරු 95%ම ඉන්නේ අර ගෙස් ලයිව් කරන අයට. ඔයාලා සල්ලි හොයන්න ලොකු මොනවක් තියෙනවා නම් සල්ලි විතරක් හොයන්න මොනවක් තියෙනවා නම් කෙලින්ම ගෙස් ලයිව් තමයි ගන්න ඕනේ මචං. ගේමින් ස්ට්‍රීමින් ලයිව් නෙවෙයි මචං. ගෙස් ගේමින් ස්ට්‍රීමින් ලයිව් කරලා ඔයාට මුදල් හොයන්න හරිම අමාරුයි. මම පෞද්ගලිකව දන්නවා සමහර මම පටන් ගන්න මුල් කාලේ හයිප් එකක් තිබිලා සල්ලි වල තිබ්බා. ඉතින් ටික ටික අඩු වෙනවා වැඩි වෙනවා. දැන් ගිය මාසය ගත්තොත් එහෙම සම්පූර්ණයෙන්ම මේ නැති බංගස්තරලා ගිය තැන් තියෙනවා. ඉතින් මම මේ දෙයට බැස්සේ ඕනම දෙයක් වෙච්චාවේ කියන අමුතුම තීරණයකින් වෙන ඕන දෙයකට මුහුණ දෙනවා කියලා. ඉතින් මම ඉගෙනගත් දේවල් වලින් කියන්නේ ඔයා මේ දෙයට ෆුල් ටයිම් ගන්න එනවා නම් අනිවාර්යෙන් බාහිර බිස්නස් එකක් හරි තියාගන්න. නැත්නම් සමහර මාසවල පට්ටම අසරණ වෙනවා. ඒක මට වෙලා තියෙනවා. තාමත් වෙනවා. මොකද මම බාහිර මුකුත් නැතුව තමයි ෆුල් ටයිම් ආවේ. එතකොට අපිට එන යන මුදලක් තීරණය කරන්න බෑ මචං. ලයිව් කරන්න ආසුණාට කමන්නේ මේ මුදල් පැත්තෙන් මේ වගේ ලොකු ප්‍රශ්න තියෙනවා කියලා ඔළුවේ තියාගන්න ගේමින් ස්ට්‍රීමින් ලයිව් වලදී. වට ගිස් ලයිව් කරනවා නම් මැච් එකම ගහලා වට වෙන්න පුළුවන්. මම පර්සනල් ඒව කරන්නේ මේ මම කරන්නේ ගේමින් ස්ට්‍රීමින්. ඉතින් ඒ නිසා මුදල් පැත්ත අන්න ඒ විදියට වෙනස් වෙන්න පුළුවන්. ප්‍රධාන වශයෙන් මේකට ප්‍රශ්නේ තියෙන්නේ මේ ගේමින් ස්ට්‍රීමින් පැත්තට ගිෆ්ටර්ස්ලා බරපතලව අඩුයි. ඒත් එක්කම තව දෙයක් කතා කරන්න ඕනේ. ඔයාලා දැකලා ඉතින් මගේ එකට මේ Steam gift කියලා එකක් හම්බ වෙනවා. ඒ කියන්නේ ගේම් gift එකක් හම්බ වෙනවා. ඒක වෙනම කාරණාවක් මචං. ඒක තියෙන්නේ ෆෑන්ස්ලා ගොඩක් අර පට්ට හයිප් වෙලා ඒ සාමාන්‍ය පට්ට ආදරෙන් කියන්නේ අර ක්‍රියේටර් එක බැඳිලා එයාට TikTok gift ඇරෙන්න තව ගේම් ගහනවා නම් Steam එකෙන් අපිට ගිෆ්ට් කරන්න පුළුවන්. ඒ කියන්නේ ගේම් එකක් අපිට එයාට දෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් මචං ලංකාවේ ගේම් එකක් දල වශයෙන් ගත්තොත් එහම ඕවරෝල් ඩොලර් 20ත් 30ත් අතර වෙනවා. ඒතකොට 20ත් 30ත් අතර මාසෙට මම ගත්තොත් එහෙම මාසෙට දවස් දෙක තුනකට ගේම් එකක් විතර ඉවර කරනවා. එහෙම බලුත් එහෙම මාසෙට බර ගණක් යනවා ගේම් වලට විතරක්. මොකද දැන් ඔයාලාගේ අප්පු ඇයි බම් මේ ඕවා ගේම් සල්ලි දීලා ගන්න ඕනේ ක්‍රැක් ගහන්න පුළුවන් අනම්මනම් කියලා. මම කාලයක් ක්‍රැක් ප්ලේ කරා සව්. ඒ කියන්නේ ඔය දන්න ඔයාලා දන්න හැම සයිට් එකකින් මම ක්‍රැක් ගත්ත කෙනෙක්. එතකොට එහෙම අරන් ගහලා මගේ මැෂින් එකට සෑහෙන්න කෙලවුණ දැන් තියෙනවා. account එකම හැක් වෙලා නැති බංගස්ථා වෙලා වෙන්න දින ප්‍රශ්න සෑහෙන දේවල් මුහුණ දුන්නා. ඒ ප්‍රශ්න එපා වෙනවා මචං. account එකම හැක් වෙනවා, malwares එනවා, මේ කාඩ් එක මයිනින් වලට යූස් කරනවා. වැඩන්නේ නැහැ කතා කරලා. ඒ හින්දා එතන ප්‍රශ්න රසකට මුහුණ දුන්නා. දැන් මම එහෙම ගන්න නැහැ මචං. දැන් අදට දැන් අවුරුදු එකමාරට විතර කලින් එක නවත්තලා දැන් තනිකරම ගේම් පුළුවන් විදිහට බයි කරනවා. නැත්නම් Xbox Pass එක යූස් කරන දැන් තියෙනවා. සේල් වලදී අඩු කරලා ගන්නවා. ඊට අමතරව අලුතින් එන ගේම්ස් එන්න තියෙන ගේම්ස් එීම අපේ මගේ දන්නේ මගේ ෆෑන් බේස් එකට රෙස්පෙක්ට් කරන මේ වෙලාවේදී පුදුම විදිහට මට ගේම් ගිෆ්ට් ගොඩක් හම්බෙලා තියෙනවා. මචං එන්න තියෙන ගේම්ස් පවා මට ගිෆ්ට් කරලා තියෙනවා. ඒගොල්ලෝට හදවතින්ම රෙස්පෙක්ට්. ඒ විදිහට අමුතුම ලෙවල් එක කියන්නේ දෙන්න පුළුවන් උපරිම ලෙවල් එක සපෝට් එක දුන්නා. ඉතින් ඔයා ලයිව් කරද්දි මම කියනවා ඉතින් අර කරන්න යද්දි පුළුවන් තරම් ප්‍රොෆෙෂනල් මට්ටමින් කරන්න. එතකොට ඔයාලට කම්පැනි පවා කතා කරන්න පුළුවන්. ඔයා හොයාගෙන එන්න පුළුවන්. ලයිව් කරද්දි ලයිව් එක විතරක් ફોකස් කරන්න එපා මචං. අනිවාර්යයෙන්ම කන්ටෙන්ට් දාන්න. කන්ටෙන්ට් වලින් තමයි ඔයා කවුද කියන එක හොයාගන්නේ. ඒ කාලේ මම මොබයිල් එකකින් ලයිව් කරන කාලේ වල සමහර කට්ටිය මාව දන්නවා ඇති මොබයිල් එකෙන් කරන කාලෙත් මම පැය දෙකක් විතර Call of Duty මොබයිල් විතරයි ලයිව් කරේ. එතකොට ඒක කරන කාලෙත් මගේ කන්ටෙන්ට් දැකලා ලයිව් එක නෙවෙයි කන්ටෙන්ට් දැකලා RAM ස්ටුඩියෝ ආයතනයේ මාව කන්ටැක්ට් කරගෙන තිබ්බා. කන්ටෙන්ට් ක්වොලිටි මෙහෙමයි එයාගේ වැඩ වගේකුත් තියෙනවා. මාව සම්බන්ධ කරගන්නම්. ඒකට වට අවුලක් නැද්ද කියලා කතා කරා. ඒ තැන හදාගන්න ඔයාලා දැනගන්න ඕනේ. ඒකට
ඔයාලගේ කන්ටෙන්ට් දාද්දී ලයිව් එක දාද්දී ටිකක් පුළුවන් නම් ප්‍රොෆෙෂනල් මට්ටමට එන්න. ඒ කියන්නේ යම්කිසි ස්ටෑන්ඩඩ් එකකට තියාගන්න ඔයාලා පුදුමාකාර විදිහට උත්සාහ කරන්න ඕනේ. ගොඩාක් අර කුණුහරුප ගියාගෙන බැනගෙන කරගෙන නටාගෙන නිකන් ජෝගි දැම්මට කමන්නේ මචං. ජෝගි දැම්මට කමන්නේ. හැබැයි යම්කිසි ස්ටෑන්ඩඩ් එකක් තියාගන්න ඕනේ. කෙනෙක්ට වාව කම්පැනි එකට වාව කන්ටැක්ට් කරගන්න ඕන. මේ ගමන දීර්ඝව යන්න ඕන නම් වාට කියන්නේ. ඒතකොට ප්‍රොෆෙෂනල් ෆුල් ටයිම් ලයිව් කරන කෙනෙක් හැටියට මම පුළුවන් තරම් මම ප්‍රොෆෙෂනල් වෙන්න උත්සාහ කරනවා මේ ගමන සාර්ථක කරගන්න. මේ මගේ හැමදේම ඔයාලට කියලා දෙන්නේ මොකක්වත් මගේ අරන සමාවෙන්න. දන්න හැමදේම හරියට ඩිලි වෙනවද කියලා නම් දන්නේ නැහැ ඔයාලට වචන ටික. දන්න හැමදේම පුළුවන් විදිහට ඔයාලට කියලා දෙන්න තමයි උත්සාහ කරන්නේ. ඉතින් ගේමින් ලයිව් ස්ට්‍රීම් එකේදී ඔන්න ඔක තමයි සංසිද්ධිය. ඉතින් ඔයාලට මේ ලයිව් ගේමින් ලයිව් කරනවා නම් ඔයාලට මොබයිල් එකෙන් විතරක් කරන්න පුළුවන් TikTok එකේ. ෆලෝවර්ස්ලා 500න් දෙනවා. හැබැයි ඒක මේ ඔෆිෂියල් වෙන්න ෆලෝවර්ස්ලා 1000ක් වල හදා ගන්න ඕනේ. එතකොට තව කට්ටිය අහලා තිබ්බ මගෙන් මේ account එකට මේ ෆලෝවර්ස්ලා ගන්න කොහොමද අනම්මනම් කියලා. කන්ටෙන්ට් මචං. මේ හැම දෙයකම කීයේ කන්ටෙන්ට් එක. ඔයා තව ලයිව් වලට ගිහිල්ලා මට ෆලෝ කරන්න කියලා ගොඩක් වෙලාවට ඉල්ලන එක නැතුව ඔයාගේම කන්ටෙන්ට්ස් දාදා සාමාන්‍ය හිතන්නකෝ. ඔයාගේ ෆොටෝ එකක් දානවා, මියුසික් එකක් දානවා, මෙහෙම ඉන්නවා. ටෙංග ගන්නවා. ඒවට මිනිස්සු ෆලෝ කරනවා අඩුයි මචං. ඔයා කරන්න ඕනේ ඔයාගේ දන්න දේ මට්ටමින් ඔයා දන්න දෙයක් තියෙනවා නම් ගේම් ගන්නවා නම් ගේම් ගන්න ඔයාට සෑහෙන දේවල් එළියට දෙන්න පුළුවන් අවුට්පුට් එක. නැත්තම් ඔයාගේ කන්ටෙන්ට් එක ගෙදර දෙයක් දන්නවා කියන්නේ ගෙදර මොකක් හරි උයන්න හරි දන්නවා නම් මචං ඒ කන්ටෙන්ට් හරි දාලා ඉස්සලාම කන්ටෙන්ට් වලින් කියන්නේ මම කියන්නේ මේ ප්‍රොෆයිල් එක ඇතුලේ ඔයාට දෙන්න පුළුවන් උපරිම දේවල් මිනිස්සුන්ට දීලා ඒ කියන්නේ වැදගත් දෙයක් හරි මිනිස්සුන්ට බලන්න දෙයක් හරි ඉතුරු කරලා මේ ෆලෝවර්ස්ලා දාගන්න. ඒතර ඔටෝම ඔයාගේ ෆලෝවර්ස්ලා බූස්ට් වෙලා ඔයාට හම්බෙනවා. ෆලෝවර්ස්ලා පැත්තත් කතා කරා, ලයිව් පැත්තත් කතා කරා, මුදල් පැත්තත් කතා කරා. ආය මොනවද කතා කරන්න තියෙන්නේ? කියන් දැන් අමතක වෙලා තියෙන කතා කරන්න ගිය ටික. ආය මම කියනවා ෆුල් ටයිම් ලයිව් කරන්න එන්න ඉන්නවා නම් කවුරු හරි වැරදිලා හරි අනිවාර්යෙන් සෙකන්ඩ් කියන්නේ දෙවනුව මොකක්ද බිස්නස් එකක් හරි ජොබ් එකක් හරි තියන් පොඩි කාලයක් ට්‍රේන් වෙලා සල්ලි මට්ටම යම් කිසි විදිහට හදාගෙන එන්න. අනික අනිවාර්යයෙන්ම බිස්නස් එකක් හරි මොකක් හරි තව ඉන්කම් එකක් අනිවාර්යෙන් තියාගන්න. ඔයාලා මොකක් හරි ලයිව් එකක් කරන්න හරි මේ සෝෂල් මීඩියා වලට චුට්ටක් එන්න කලින් යම් කිසි මට්ටමකට ස්ථාවර වෙනකම් මම අවුරුද්දක් ගිහිල්ලත් ඇත්ත කියන්න ඕනේ අවුරුද්දක් ගිහිල්ලත් තාම හරි ස්ටෑන්ඩඩ් එකකට නැහැ. මගේ ලයිව් එක ක්වොලිටි වෙන්න පුළුවන්, මගේ වැඩ ක්වොලිටි වෙන්න පුළුවන්. සමහරවිට ගොඩක් ෆෑන්ස් ළමගෙත් එක්ක සෑහෙන්න ඉන්නවා. ඒත් අර මුදල් පට්ටෙන් සෑහෙන පල්ලෙහා යන තැන් අනන්තවත් තියෙනවා. ඒ නිසා ඉන්කම් එක හරි යම්කිසි මට්ටමකට හදා ගන්න වාට තව මොකක් හරි පාර්ට් එකක් තියාගන්න. මට ඕන මිස්ටේක් වලට කියන්නේ ඔයාලා ඒව රද්ද කරගන්න එපා කියලා ඉල්ලන්නේ. එතකොට ඔයාලට කම්පියුටර් එකෙන් ලයිව් ගන්න පුළුවන්, PS5 එකක් තියෙනවා ඒකින් කරන්න පුළුවන්. හැබැයි PS5 එක නම් ලැප් එකක් හරි ඕනේ මචං. මොකද ඒක ස්ට්‍රීම් එකක් දෙන්න. ගොඩක් වෙලාවට TikTok ලයිව් කරනවා නම් TikTok ලයිව් ස්ටුඩියෝ යූස් කරන්න මචං. අනිත් ඒ වගේ මේ රීච් එක එන්නේ නැහැ. ඉතින් අනිවාර්යෙන්ම TikTok ලයිව් කරනවා නම් TikTok ලයිව් ස්ටුඩියෝ යූස් කරන අනිත් එක ඕන එක නම් OBS හරි එහෙම මොකක් හරි software එකක් පාවිච්චි කරන්න පුළුවන්. ඒතර ගොඩක් අය හුවා මම ලයිව් කරන්නේ කොහොමද කියලා. මේ වීඩියෝ එක බලන්න මම ලයිව් සෙටප් එකයි කරන විදිය එතන පෙන්නලා ආයි කතාවට එමු. මේ තියෙන්නේ මගේ මේ පුංචි ආදරණීය PC සෙටප් එක. මේක මොන්ටස් 3යි PC දෙකකින් තමයි තියෙන්නේ. ඉතින් ඇයි මේ PC දෙකක් පාවිච්චි කරන්නේ කියලා කියන්න. මේ තියෙන්නේ එක PC එකක්. මේකෙන් TikTok live studio එකයි OBS එකයි රන් වෙනවා. එතකොට මේ පැත්තේ ඒකෙම මේ ලයිව් කරද්දි chat එක කියවන්න පාවිච්චි කරනවා. එතකොට මේ PC එකට මොන්ටස් දෙකක් තියෙනවා කෙලින් අතට හරවලා. ඒකෙන් මම කරන්නේ මේ ලයිව් එකේ ලයිව් එක දෙන්න පාවිච්චි කරන එක විතරයි softwares ටිකයි කමෙන්ට් කියවන්නයි. එතකොට මේ තියෙන මගේ අනිත් PC එක මේක ටිකක් මේකට වඩා සෑහෙන පවර්ෆුල් මේක RTX 5060 කාඩ් එකක් තියෙන්නේ i7 14 gen එකත් එක්ක. මේකේ තියෙන්නේ RTX 3060 කාඩ් එකක් i5 10 processor එකත් එක්ක. එතකොට මේක මම පාවිච්චි කරන්නේ මේ මැද මොනිටරේ මේකට. මේක මම කරන්නේ ගේම් එක ප්ලේ කරන එක විතරයි. එතකොට මේකෙන් ගේම් එක ප්ලේ කරලා මේ කැප්චර් කාඩ් එකක් හරහා දෙනවා මේ PC එකේ මෙන්න මේ විදිහට. එතකොට මෙහෙම කරන්න හේතුව මේක මට මේ YouTube TikTok live කරද්දී මැෂින් එකෙන් සෑහෙන performance එකක් ඇදලා ගන්නවා වගේම මේකටම ගේම් එක ප්ලේ කරන්න ගත්තොත් එහෙම පොඩ්ඩක් අපිට
ගේම් එකේ ක්වොලිටිය අඩු කරලා තමයි ප්ලේ කරන්න වෙන්නේ. සහ PC එක ස්ට්‍රෙස් වෙනවා වැඩි. මෙහෙම ප්ලේ කරද්දී මට මේ PC එකෙන් ගන්න පුළුවන් උපරිම පවර් එක අරගෙන ගේම් එකට දීලා ගේම් එක සුපිරියටම ප්ලේ කරන්න පුළුවන්. මේ PC එකෙන් තියෙන උපරිම පවර් එක අරගෙන ලයිව් එක සාර්ථක ලෙස සහ මේ හරි ක්වොලිටියට ඔයාලට ඩිලිවර් කරන්න පුළුවන්. ඉතින් මේ තියෙන කැම් දෙකක් මේ කැම් එක දුන්නේ කවි මතක් කරන්න ඕනේ මේක YouTube එකට දුන්නේ මේක රුපියල් මම කියන්නේ 60000ක් විතර වටින කැම් එකක් කවි බොයි මට ගිෆ්ට් කරලා තිබ්බා YT කරනකොට මට මාර වැදගත් වෙනවා කැම් එක thank you කියනවා කවිට ඒක හොඳ මතක් වුණා මට සෑහෙන මේක මේ පුදුමාකාර ගිෆ්ට් එකක් මේක තමයි සම්පූර්ණ මගේ PC setup එක පොඩ ඈතට ගිහිල්ලා පෙන්නන්න මම use කරන්නේ මේ keyboard එකම වෙනම keyboard mouse use කරනවා හේතුව මට වැඩ කරන්න එක lazy මචං මේකට වෙනම keyboard mouse use කරනවා මේ keyboard දෙක මම මාරු කර කර තමයි use කරන්නේ මොකද මේ එකම එකක් පාවිච්චි කරනකොට ටික වෙන වෙන vibe දෙකක් තියෙනවා මේක Fantech එකක් මේ ඊයේ පෙරේද දාගත්තේ මේ Fantech එක ආයෙ මෙතනට මේක Arctech එකක් මේක පට්ට මචං මේ දවස්වල පොඩ්ඩක් මේකින් වැඩ වැඩි මම කරනවා එඩිටිං වැඩත් මම මේක කරනවා වෙලාවකට මෙතේ පැත්තට දාගෙන එතකොට ඒකට යූස් කරන්න පොඩ්ඩක් මෙහෙට දාගත්ත කීබෝඩ් එක මේක දැන් මේ දවස්වල ගේම් ගහන්න යූස් කරන්නේ මේක ඉතින් ෆයිබර් ලයින් එක මම යූස් කරන්නේ නැත්තම් ලයිව් එක දෙද්දී ලැග් ගනම් මනම් වෙනවා ඉතින් මේ තමයි මගේ PC setup එක කවුද ලයිව් කරන්නේ කොහොමද කියලා අහද්දි මෙහෙම තමයි ලයිව් එක මම කරන්නේ මේ විදිහට කරන්න හේතුව ලයිව් එක ස්මූත්ලි සහ පර්ෆෙක්ට්ලි දේවල් දෙන්න පුළුවන් සහ මටත් මම ගේම් එක ප්ලේ කරද්දි ගේම් එක විඳින්න පුළුවන් මෙහෙම ප්ලේ කරද්දි ඒ ඔයාලා බැලුවේ මගේ setup එක මේක එකවර හදපු setup එකක් නෙවෙයි මේක පොඩි කෑල්ලෙන් අවුරුදු දෙක නෙවෙයි දීට අවුරුදු 4ක විතර ඉඳන් පොඩ ඇදිලා තාම මචං ඔය තැනට ඇවිල්ලා තියෙන්නේ මේ ලොකුවට setup එක පෙවුනට එකවර හදාගත්ත එකක් නෙවෙයි ඉතින් මේකේ තියෙන ප්‍රධානම වාසිය තමයි අපිට මට ගේම් එක ලොකු පර්ෆෝමන්ස් එකකින් දෙන්න පුළුවන් ඒ වගේම ලයිව් එක මල්ටි ස්ට්‍රීමින් YouTube Facebook කඩන් මලන් වලට අනිත් PC කරා ලස්සනට PC එකත් ස්ට්‍රෙස් නොවෙන්න දෙන්න පුළුවන් අර ගේම් එකත් අර පැත්තේ සුපිරිම ග්‍රැෆික්ස් දාලා මට මගේ පර්සනල් මට සෑහෙන එන්ජොයි ගන්න පුළුවන් තනි PC එකකින් කරද්දී OBS එකයි TikTok live stream එක දැම්ම කියන්නේ 150ක්ම මැෂින් එකෙන් එයා ඇදලා ගන්නවා ඉතුරු 150න් අනිත් හැමදේම කරන්න ඕනේ ගේම් එකට ෆුල් පර්ෆෝමන්ස් ගන්න හරි අමාරුයි ගත්තත් අඩුම හොඳටම ගත්තත් කාඩ් හීට් වෙලා සෑහෙන ස්ට්‍රෙස් එකක් කරන PC එකට ඉතින් මම හිතනවා මේ ඩුවල් PC setup එක තමයි ගේමින් ලයිව් කරන්න තියෙන හොඳම මොදේ ඉතින් ඒක පට්ට ඔය ටික තමයි කතා කරන්න තියෙන්නේ මම හිතනවා ඔය ටික තමයි කතා කරන්න ඇත්ති කියලා ලොකුවට ඉතින් මේක යන්නේ මෙහෙමයි මම තව ප්‍රශ්න තියෙනවා නම් යටින් කමෙන්ට් එකක් දාන්න මම තව බලලා තව වීඩියෝ එකක් දාන්න මට පතක් වෙන ටික පුළුවන් ටික හරියටම කිව්වා දැන් මේ ගමන ගොඩක් මේ විදිහට අදට අවුරුදු දෙකක් තුනක් එන්න ප්‍රධානම සපෝට් එක ඇවිල්ලා තින්නේ ලයික් කමෙන්ට් ෂෙයාර්ස් ඒවට අමතරව තව ප්‍රධානම සපෝට් එක ඇවිල්ලා තින්නේ මේ ගිෆ්ටර්ස්ලා කියන කට්ටියකින් හරිද මේ අර 100ට 5න් මේ ලයිව් ගේමින් ස්ට්‍රීම් එකට එන්නේ 100ට 5න් ඔයාලා අදටත් මට දුන්න සපෝට් වලට එක රෝස් එකක් හරි ගහලා මචං ඒක ගිෆ්ට් දීලා දුන්න සපෝට් එකෙන් තමයි මේ තරම් දුර ඇවිල්ලා තින්නේ. ඉතින් TikTok වල දෙන්න ලංකාවට ප්‍රධානම දේ තමයි මේ TikTok gifters ලා. එයාලට ආයෙත් මම කියනවා හදවතින්ම රෙස්පෙක්ට් මේ මිනිස්සුන්ට දුන්න සපෝට් වලට යම්කිසි දෙයක් කරන්න කන්ටෙන්ට් එකක් හදන්න හරි මේ මිනිස්සුන්ට දුන්න සපෝට් එකට ගොඩාක් ඔය gifters ලා නොදැනුවත් හරි දුන්න gift එකකින් අද ලංකාවේ ගොඩක් creators ලා බී වෙලා ඉන්නවා. මං කියනවා ගිෆ්ටර්ස්ලට හදවතින්ම රෙස්පෙක්ට් ඔයාලගේ ඒ ආදරණීය පුදුමාකාර සපෝට් වලට. ඒ වගේ මේ වීඩියෝ මම අවසන් කරනවා. ඔයාලට තව මොනවා හරි දැනගන්න තියෙනවා නම් යටින් කමෙන්ට් එකක් දාන්න. නැත්නම් ඔයාලට ඊට අමතරව දෙයක් දැනගන්න තියෙනවා නම් Discord එන්න. Discord එකේ මං ඉන්නවා. නැත්නම් WhatsApp කරා දෙයක් දැනගන්න තියෙනවා නම් මගේ ප්‍රොෆයිල් එක තියෙනවා. ඒකේ තියෙනවා link tree කියලා එතනින් යන්න. එහෙමත් නැත්නම් ඔයාලට සෝමපාල මගේ අනිත් account එක ඔයාලා දන්නේ නැති මට බව්වෙක් account එකක් තියෙනවා කියලා ඒකේ උඩ තියෙන call කියලා ඒකින් ගියත් මගේ WhatsApp එකට ඉන්නේ. එහෙමත් ඔයාලට Facebook එක කරා මේ TikTok එක කරා account එක හොයාගෙන ඒකත් මාව WhatsApp කරා contact කරගන්න පුළුවන්. ඉතින් දන්න දෙයක් තියෙනවා නම් කියලා දෙන්න. මේ කිසිම දෙයකට මුදල් මම ගන්න නෑ මචං. කවුරු හරි කිව්වොත් මේ යකා මුදල් ලෙව ගන්නවා කියලා. එහෙම සංසිද්ධියක් නෑ මචං. මේ සියලුම දේවල් මම කියලා දෙන්නේ free. මොකද මට කවුරුත් මේවා කියලා දෙන්න හරියාකාරව එක්කෙනෙක් හිටියේ නෑ. මං පොඩ්ඩ කට්ටියකින් චුට්ට අහගෙන එකතු කරලා මේ දේවල් ඉගෙන ගත්තේ.
එතකොට දැන් මට ඔයාලට මේ දන්න හැමදේම කියලා දෙන්න පුළුවන්. එතකොට කවුරු හරි ගේමක් ගහලා ගොඩේ කියලා මම හිතනවා. ගිහින් යනවා බොයිස්. හැමෝම ඉතින් ඔයාලට ප්‍රශ්න නැති කමෙන්ට් එකක් දාන්න. නැත්තම් WhatsApp කරා මම කන්ටැක්ට් කරගන්න. ජය බොයිස් රෙස්පෙක්ට් අපියා.